වට්ටගාමිනී අබය මහ නිරිතුන්ගේ පාදිස්පර්ශයෙන් පෝෂණය වූ සිත්තම් ගල්ලෙන රාජධානියට නෑකම් කියන දෙහිගාහේන පුරවරයේ පවත්වන්නා වූ මේ මයුරාසන දේවාලයේ වාර්ෂික පූජෝත්සවය සමාරම්භ කිරීමටයි මේ සියලු කටයුතු මේ මොහොතේදී සූදානම් වෙමින් පවතින්නේ. එම නිසා මෙතනට පැමිණ සිටින සෑම සියලු දෙනාම මගේ හඬ ඇසෙන තෙක් මානේ සිටිනම් මේ ස්ථානයට පැමිණ අසුන් ගන්නා ලෙස ඔබගෙන් ගෞරවයෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එසේනම් අද රාත්‍රිය පුරාවට සිළු දේවතාවුන් වහන්සේලාගේ පිහිට ඔබටත් ඔබේ පවුලටත් ඔබගේ පුංචි දුවා දරුවන් සෑම සියලු දෙනාටම නොවඩුව ගෙන එන්නට සීලු කටයුතු සූදානම්. එසේනම් මේ මොහොත ආරම්භ කිරීමටයි මේ සූදානම මං ගෞරවයෙන් හා ආදරයෙන් ඇරයුම් කර සිටිනවා. අප වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන්නා වූ අපගේ ආදරණීය දේවගතිතුමන්ට පැමිණෙන්න මෙම ස්ථානයට මේ පූජ්‍යෝත්සවයේ සීලු කටයුතු සමාරම්භ කිරීමටයි මේ සූදානම. ස්තුතියි. නමස්කාර වේවා බුදුරුවනට සෑමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා සඳරුවනට සෑමදා මම සාන්දහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා මම තිසරණ සරණ යමි. දෑත නළලේ බැඳ වැඳුම් ලබන්නේ සෑම දිනාට පින් කේතවන්නේ. නේකදම් සීසීලෙන් බබලන්නේ සාදු සාදු අපි බුදු හිමි නම දින්නේ. සම්මුදු සසුනයි බෝරජු පිදුමයි අරගෙන ආවෙමි ඔබව සොයා. මට හරි ආසයි අහන්නේ ඔබේ හඬ කියන්න පින්වත සාදු කියා. ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නළලතියා. පන්සිල් ගන්නට තෙවරක් කියමුද නමෝ තස්ස භගවතෝ කියා. ඒ භාග්‍යවත්තු අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අපගේ නමස්කාරය වේවා. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි.
Dutiyampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata viramani sikkhapadang samadhiyami. Adinādāna viramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā viramani sikkhapadang samadhiyami. Musāvādā viramani sikkhapadang samadhiyami. Surameraya majjapamā daṭṭhānā viramani sikkhapadang samadhiyami. මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මයන් සමාදන් වීමේ ආනිසංසයෙන් සංසාර දුකින් අත මිදීම පතා නිවන් පිණිසම හේතු වාසනා වේවා. මාගේ සාමියෝ මාගේ බුදු මෑණියන්ෝ මොහුදුරට ලහිරු මඩලක් නෝ ගමනින් සාන්ත වූ පැවැත්මෙන් සංවර වූ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට මේ පැතිරෙන සුවඳ දුම් මේ දැල්ලූ පාන්නාලෝක පූජාව මේ වරණවත් මල් පූජාව මේ දැත් ගිලම්පස පූජාව ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කරමි. පූජාම වේවා පූජාම වේවා. සදහවත් පින්වතුනි, තථාගත මාමෑණී ලෝත්‍රා සම්මා සම්බුදුන් වහන්සේ ඔබ විසින් මේ දැල්ලූ පාන්නාලෝක පූජාවල්, පැතින සුවඳුම් පූජාවල්, වර්ණවත් මල් පූජාවල්, උත්තරීතර දැහත් ගිලම්පස පූජාවල් ලෝත්‍රා භාග්‍යවතුන් වහන්සේට සහිතව ලෝත්‍රා සම්මා සම්බුදුන් වහන්සේට කොළතුනවා සෙවණ දුන්නා විජයසිරි ජයසීමාවෝ හාමුදුරුවන් වහන්සේගේ පීඨ ලෝත්‍රා භාග්‍යවතුන් වහන්සේට පූජා කරමින් පූජාම වේවා කියලා මා සමග මේ සියලු පූජා වස්තුන් පූජා කරමු.
කවුරු සාදු කරක් දෙමු. නිමේදයාමි සම්බුද්ධං විතරාගම් මහා මුනින් නිමන්තයාමි සුගතම් ලෝකදිත්තං නරාසමන් ගනසාරප්පදිත්තේන දීපේන සමදම් දිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදන් වන්න ගන්ධ ගුණෝපේතම් ඒතං කුසුම සංසසින් පූජයාමි මුනින්දස්ස ශ්‍රී පාද සරෝරුවේ සුගම්ධිකාය වදනං අනන්ත ගුණගම්දිනා සුගම්දිනා හංගන්දේන පූජයාමි තමෝනුදම් සුගම්දන් සීතලං කප්පම් ප්‍රසන්න මధుරං සුබම් පානීය මේතම් භගවා පතිගම් හාතු මුත්තමන් නාගවල්ලේ අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයන් අදිවාසේ තුනෝ බන්තේ සත්තං සත්තාර පූජිතම් අනුකම්පං උපාදාය පතිගම් හාතු මුත්තමන් කවුරු සාදුකාරයක් දෙමු. මා සමගම තුරුම වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ඉතිබිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සප්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති සාදු 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 සාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒසිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තම් ඒසි සබ්බෝ සාදු 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 සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටි කවුරු සාදුකාරයක් දෙමු. උත්තරීතර දිනයක උත්තර හෝරාවක අද ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ පළවෙනි වැඳ උදාගෙන රදාවිල ප්‍රදේශයේ මදීස පුත්නුවන් විසින් පවුලේ සියලු දෙනාත් හොරපාවිට රැකලා බලාපොරොත්තුෙන් සඳුනි දුවණියට ආශිර්වාදය පතා ඒ වගේම උත්තරීතර හිමාසා ගාන්දි පුතාට විභාගය සිහිපත් කරගීමත් ඒ වගේම සියලුම ගන්වතුන් අවතැන්නු සියලු දෙනාටම සෙත් පතා අපේ උත්තරීතර විනෝද කිසාන් හය යාත්‍රාවේ අසක කියන්නා වූ ඒ පුත් කුමර දැන්ට ඉන්නේ කර්දිය වරල්ලේ ඒ සිටිද්දි මේ උත්තරීතර දිනිය බේරුල් ප්‍රදේශේ නැත රදාවැල ප්‍රදේශේ සිට ඇවිල්ලා ලෝතර මහමෑණී සම්මා සම්බුදුන් වහන්සේට කොලා තුන දුන්නා වූ සෙවුන් දුන්නා වූ ජස්ති මාබෝ හාමුදුරන් වහන්සේට සියලු පුද පූජාල් පූජා කරනවා. ඒ වගේම නොයෙකුත් ප්‍රදේශ වලින් අද උත්තරීතර අනුරපුරෙන් වැඩ සිටිනවා. අනුරපුරේ සිට පැමිණ සිටින මේ ස්ථානෙට උත්තරීතර දරුවන් පිරිස
මේ සියලු දරුවන් විසින් තථාගත මාමෑණී ලෝතර සම්මා සම්බුදුන් වහන්සේට කොළා තුන වාසවන දුන්නා වූ විජයක්ෂී ජයශ්‍රී මහ බෝහාමුදුරන් වහන්සේගේ කල්දයි දේවතාවුන් වහන්සේගේ පීඨ ආශිර්වාදය නමන් නොකියුවට සමා වෙන්න ඕනේ. සියලු දෙනාටම අද නොයෙකුත් ප්‍රශ්න ගැටලු පිට මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ ජීවිතේ දුක් ගන්ධර නිවන්න. තමන්ගේ ජීවිතේ දුක් කන්දර නිවා ගන්න මොහොතකට මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් උත්තරේ පුත් කුමරණි තමන්ගේ සෙනසුරුවහුගෙන් තිබෙනා වූ ගහපලයක් තියෙනවා, ගහ දෝෂයක් තියෙනවා, පේතියාස්යක්සේ කමුණු නමුස්තිකාවක් ඉන්නවනම් ඒ දුරින් දුර්පත් කරවා දීලා මේ උත්තර බොබ සමිඳුගේ පීඨ ආශිර්වාද ලබා දෙන්න උත්තරීතර මේ දුක් ගැන්රු මැද මේ ස්ථානට ඇවිල්ලා තියෙන නොයෙකුත් බාධක මැද හදවතේ දුක් තියාගෙන හැබැයි පුතේ රත්තරන් පුතේ දුවේ ඊයේ වෙනකොට මගේ අම්මා නැහැ ගෙදර ජීවිතේ තාත්තත් එක්ක තව තරු පිරිසක් එකතු වෙලා මේ කටයුත්ත නොයෙකුත් විදියට නවත්තන්න බලවරුවා. හැබැයි හොඳම දේ දෙන්නේ දුකෙන් අපේ ජීවිතේ ලැබෙන්නේ අපිට කරදර ඇවිල්ලාමයි පුතේ. මේ ධන පොළු දෙක නැත්තම් කකුල් දෙක නොයෙකුත් උඩ පල්ලට යන්නේ නැති. කල්පනා කරන්නේ නැති. එළි වෙනකන් නිදා ගන්න නැතුව ඇති. හෙට දවස් මොකද්ද වෙන්නේ කියලා. ප්‍රශ්න නැති වේවිද ගම්වතු තත්ත්වයක. හැබැයි අද මේ උත්තරීතර පුද පූජා කරන්න වැස්සවලා කුළුදෙයි හාමුදුරන් වහන්සේ ඊයේ දවස් ඇතුළත් අද දවස් ඇතුළත් ඉරුවෙලිය අහස ඉරුවෙලියක් අපට ලබා දුන්නා. එහෙනම් අවිද්වන්ත දුර වෙලා ආලෝකයක් ඔබලාට දුන්නා. එහෙනම් ඔබලා ඒ වෙනුවෙන් මා කැප කරනවා. ජීවිතේ මාස ගණන් ජීවිතේ දැන් අවුරුදු 6ක් වෙල ඉඳලා ඔබලා වෙනුවෙන් ඔබලා වෙනුවෙන් කාලය ගත කරුවා. දැන්ට දින කිහිපයක් නැත්නම් මාස ගාණක් අවුරුදු ගාණක්. අද මේ මොහොතේ ඔබ වෙනුවෙන් ස්වල්ප වේලාවක් ඇයි කිහිපයක් ඔබ වෙනුවෙන් ඔබ කරන දේ අවංග සිතින් හිතන්න. මොන දේ හිතුවත් මොන දේ නව කාරණාව තමන් හිතේ තියාගෙන භක්තිය යුක්ත කරන්න. තමන්ගේ ජීවිතේ මේ යහනේ මාද ඉපොර්තුන් නැහැ පුතේ. හැබැයි හිතුවා මම මේ කටයුත්ත කරනමයි කියන එක. අන්නේ අභිමානෝ ස්ථානයේ අදිස්ථානයේ වීර ශක්තිය ලෝතර අමාමෑණී සම්මා සම්බුදුන් වහන්සේට කල්ප ගාන පෙරම් පුරාගෙන ආවත් ඒ වගේම අවුරුදු 6ක් තිස්සේ සියලු රාජ්‍ය යන්නා සියලුම අත්තරලා කොළතුන වාසයෙන් දුන විජ්ජසී ජයශ්‍රී මහ බෝධියේ වජිරාසනයක් මත බුදු බව ලබා දුන්නා. එහෙනම් ඔබලාට අපිට මොනවද කතා? එහෙනම් ඔබලා සියලු දෙනාටම උතුම් බෝ සමිඳුගේ පිට ආශිර්වාද ලැබේවා. නවගහ දරුන්ගේ පැලදී තිබෙනා වූ සිල් දොස් දුර වෙලා යහපත උදා වේවා කියලා කවුරු සාදු කර දීලා මා සමග ඉගෙන ගන්නා දරුවන්ට විශේෂයෙන්ම කුඩා දරුවන්ට විශේෂයෙන්ම මේ අබතෙල් පහන් පූජා කළා. දැල්ලු පහන් ආලෝක බුද්ධ පූජා කළා. ඒ දරුවෝ හිතින් හිතා ගන්න මා කියන්නා වූ කාරණාවල් තමන්ගේ හිතින් හිතා ගන්න මං ආපු කාරණාව මොහතකට දැනේ වේදනාව තවත් තෝරා කීම ඔබට පෙනේවි. මේ ශරීර දෙන දුක. ඒ දුක් කන්දර මැද ජීවිතේ අපිට කෙටි කරගන්නයි ඕනේ. එහෙනම් තමන්ගේ හිතවල තියෙනා වූ සිහින පොඩි සිහින සැබෑ කර දෙන්න කියලා හිතාගෙන මා කියන්නා වූ කවි කියුමාත් එක්කම ගෝසමිඳුට වන්දනාමාන කරමු. කවුරු සාදු කරක් දීලා රන්වන් පාටින් දලුලන බෝධිය නිල්වන් පාටින් කොල්ලලන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය මේ මල් මෙන් සිත පිරිසිදු වේවා මේ මල් මෙන් කාය ගැන වැටේවා මේ මල් මුනිඳුට පූජා වේවා මේ මල් සේනිවනට යොමු වේවා මధుර සුභාසිත බුදුබණ අසනා මාසිත අමාදම් සිසිලෙන් නිවුණා මෙවන් ගිලම් පාස මුනිඳුට පිදුවා මෙමින් මෙමට නිව නට මාග සැදුනා
සම්බුදු හිමිට සෙවණක් වූ බෝ රජුට මේ මල් පුදන්නේ සමිඳුන්ගේ නමට බුදු හිමි කියා දුන් ඒ මහා ගුණ කඳට පළමු වන්දිමි බෝ සමිඳුන්ගේ නමට ලෝකයක් ප්‍රශ්න ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරන්නේ මාස්ටර් විශේෂයෙන් මතක් කරන්න ඕනේ ගන් වතුරෙන් අවතැන් වුණු සියලු දෙනාටම මේ ඔබලා තියු මලක් ගානේ කරදරයක් බාධාවක් නැතුව ඒ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලබන්නත් ඒ වගේම මේ පීඩාකාර ජීවිතයෙන් කුසගින්නක්වත් හැදෙන්න එපා කාගෙන් හරි දෙයක් ලැබිලේ දරුවන්ට ජීවිතේ මේ කරන පුදු පූජාව බෝධි පූජාව ඒ අපි කරන්නා මේ ගමට ගම් පැලැස්සට මේ උත්තරීතර ගෙවල් දොරවල් වල තුරු ගමට ගම් පැලැස්ස සියලු දෙනාටම රට ජාති සියලු දෙනාටම නොයෙකුත් රටින් පිට වෙලා ඉන්නා වූ දරුවන්ට සියලු දෙනාටම ශාන්තියක් කිලිතාගෙන අපි සාදුකාරයක් දෙමු දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව සතියක් පුද ලද බෝධිය දෙනෝ දහක් දෙන වන්දිනා බෝධිය අපිත් වන්දිමු ජය ත්‍රි මහා බෝධිය උඩ මළුවේ බෝ රජු වැජබෙනවා දෙවනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්තේ අපි නිවන් දකින්නවා කරදරමයි ජීවිතයට සැමදාම මරණයටයි ටික ටිකවත් ලන් වීම ඉන්න පමණයි තරමක වන්සෑීම නිවන තමයි අපි කාටන් සැනසීම සම්මා සම්බුදු සමිඳුගේ මුනේ ලස්සන වෙන කිසි මලකත් නෑනේ අපි පුද දෙන මල් මිටි මිටි ගානේ සමිඳුගේ ඉදිරියේ පරවෙනවානේ සමිඳුගේ ඉදිරියේ පරවෙනවානේ සමිඳුගේ ඉදිරියේ පරවෙනවානේ මම මේ මල්ලුවට යනවා එනවා දරු පැටව මා කිව්වට පස්සේ මේ කවි පද කියන්න පුළුවන් නම් කියමු කියන්න බැරි කට්ටිය කවුරු සාදුකාරයක් දෙමු අරහන් යන බුදු ගුණ සිහි වේවා හිරුගෙන් වෙන ආපලය දුරු වේවා මාර්ග බලසුන් කළ බොහිමි ගාවා දීපාලෝකය පූජා වේවා සම්මා සම්බුදු ගුණ සිහි වේවා සඳුගෙන් වන ආපලය දුරු වේවා මාර්ග බලසුන් කළ බොහිමි ගාවා දීපාලෝකය පූජා වේවා කවුරු සාදු කරලා දෙන්න විඤ්ඤාචරණය බුදු ගුණ සිහි වේවා බුදගෙන් වන ආපලය දුරු වේවා
මාරක බලසුන් කලබෝ හිමිගාවා සුවඳ සුවඳ දුම් පූජා වේවා සුගතෝ යන බුදු ගුණ සීවේවා බුදගෙන් වන ආපලය දුරු වේවා මාරක බලසුන් කලබෝයි මිගාවා දීපාලෝකය පූජා වේවා දීපාලෝකය පූජා වේවා ලෝකවිදු බුදු ගුණ සීවේවා ගුරුගෙන් වන ආපලය දුරු වේවා මාරක බලසුන් කලබෝ හිමිගාවා සුවඳ සුවඳ මල් පූජා වේවා අනුත්තරෝ බුදු ගුණ සිහි වේවා කිවිගෙන් වන ආපලය දුරු වේවා මාරක බලසුන් කලබෝ හිමිගාවා සුවඳ සුවඳ මල් පූජා වේවා සාදු කර දෙමු පුරිස ධම්ම සාරති බුදු ගුණ සිහි වේවා සනිගෙන් වන ආපලය දුරු වේවා මාරක බලසුන් කලබෝ හිමිගාවා සුවඳ සුවඳ පෑන් පූජා වේවා සාදු කර දෙමු සත්තා දේව මනුස්සානම් බුදු ගුණ සීවේවා රාවුගෙන් වන ආපලය දුරු වේවා මාරක බලසුන් කලබෝ හිමිගාවා සුවඳ සුවඳ පෑන් පූජා වේවා සාදු කර දෙමු බුද්ධෝ භගවා බුදු ගුණ සීවේවා කේතුගෙන් වන ආපලය දුරු වේවා මාර්ග බලසුන් කලබෝ හිමිගාවා කැප කළසේ හැමදේ පූජා වේවා සාදු කර දෙමු වන්දාමි චේතියන් සම්බන් සබ් යස්ස මූලේ නිසින්නෝව සබ්බාර විච මයංගනන් නාගදීපම් අහංවන්දාමිතේ නමෝ කායේන වාචාදිත්තේන පමාදේන මයාගතම් අච්චයං කමමි අච්චයං කම්මේ ධම්ම අච්චයං කම්මේ සංඝ තම තමන්ගේ ළඟ ඉන්න අම්මා දරුවෝ ඉන්නව නම් නැගිටින්න උත්තරීතර අම්මා කෙනෙක්ගේ සෙනෙහස දකින්න මට නම් වෙනසක් නැහැ මේකෙදින් නැගිටින්න අම්මා දරුවෝ නැගිටලා අම්මලාට වඳින්න ලේ කිරි කර පවාගෙන ලොව හැදලා කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව රත්නම් පොතේ මං කියන දේ අහගන්න මගේ අම්මලා ලාභ ප්‍රයෝජනයක් කිසිම දෙයක් ගන්නෑ මේ ඇවිත් ඉන්නේ හැබැයි ඔබලාගේ අපේ ඉන්න යහළුවෝ නැත්නම් යහළු මිත්‍රෝ නුගුල් ලාභ ප්‍රයෝජනයක් ගන්නවා බලාපොරොත්තුෙන් ඉන්නේ හැබැයි අම්මා කිසිම දෙයක් නැහැ තාත්තා නැහැ මේ උත්තීතර දවසේ මේ වෙලාවේ මේ අම්මා තාත්තගේ ආශිර්වාද පදන්න
අම්මා නිදුක් නිරෝගී සුව ලැබෙන්න මගේ නේත්‍රා දෙකේ මේ කරන පින් මගේ අම්මා රෝගාතුර වෙලා හිටියා කාල සීමාවක දැන්ට රෝගාගතිරයි ආවට මේ ඔබලා හින්දා ඇත්තටම ආවේ මේ නැත්තම් එන ගමනක් නෙවෙයි සහෝදරයෝ ඔක්කොම පාගේ යද්දි නැත්තම් නොයෙකුත් මිත්‍ර වැඩ කටයුතු කළා ඔබලා දන්නවා මෙතන දෙවි ජීවමානව දෙවි කෙනෙක් ඉන්නේ මට අම්මයි තාත්තයි වැඩ උත්තර ජීවමාන දෙවි දෙනෙක් ඉන්නේ එහෙනම් තමන්ගේ අම්මා තාත්තා ජීවමාන දෙවි කෙනෙක් වෙන්න ඕන එහෙනම් තමන්ගේ අම්මා තාත්තා නිරෝගී සුවය ලැබේවා අවුස් ලැබේවා කියලා කවුරුත් සාදුකාර දෙමු වැරදි කළ විටදී සරකල අම්මා කවදාවත් පුතේ මෙන්න මේ දරුවෙක් වෙන්න එපා බඩි කිනි වෙලා මාගේ කල පුතුගේ ගෙට මැනලා ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මැනලදේ කිරි දුන්නේ මානුඹට එහෙම දරුවෙක් වෙන්න එපා කවදාවත් වැරදි කළ විටදී සැරකල අම්මා මට නොපෙනෙන්නට හැඬුවා අම්මා මගේ කුස පුරවා බොහෝ විට අම්මා කුසගින්නෙන් සිටියා මගේ අම්මා ගින්නෙන් සිටියා මගේ අම්මා සඳට වඩා සිසි ලයි මගේ අම්මා හිරුට වඩා එලි යයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුම් ළඟට බුදු වන මගේ අම්මා බුදුම් ළඟට බුදු වන මගේ අම්මා දසමස කුස දරා මා හැදි දැඩි කළ අම්මා ලේකිරි කරපුවා මා හැදි දැඩි කළ අම්මා නිවසේ බුදුම් යයි බුදු හිමි දෙසුව අම්මා ඔබේ පායුග වඳින්නෙමි ආදර අම්මා දස මාසේ රේගත්වා බෝසේ සිවුන්දිකාරනම් ආයුදීපන් වස්ස සසන් මාතුපාදං නමාමන් ගහක් ගලක් වගේ තමන්ගේ හයි දෙවණියට ඉන්නේ දෙවණියක් කියන්න බෑ දෙපැත්තෙම හයි එනවා මේ උත්තරීත පියාණන් අපි මොන දේ කරත් මොන වරද කරත් ලොකු වෙලා අපි වැරදි කරනවා ඒ වැරද්දට සමාව දෙනවා ඒ දරුස්සෙනේ හස සමාවකේ දරුස්සෙනේ හසක් ඒ සමාවක් නෙවෙයි දරුස්සෙනේ හස ඕන කෙනෙක්ගේ මේ උත්තරීතර පියාණන්ට මගේ පියාණන් ඇතුළුව ඒ සියලුම මෙතනට ඇවිල්ලා පියාණන්ට නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා කියලා උත්සාහ කරද්දිමු මහා මෙරතරම් ආදර ගුණ වැඩි වෙච්චි සයුරේ දිලිසෙනා මෙත් සිත පෙරදෙද්දී දරු දරුතා ජීවන බර වැඩි වෙච්චි වටිනා සඳුන්
එක මගේ අප්පච්චි නිරතුරු සවිය දී අප ලොකු මහත් කොට දිවි මග තිබුණු දුක් බාධක ඉවත් කොට උතුරා සෙනෙහසින් මගේ සිත පහන් කර හද බැදී සිතින් නමදිමු තාත්තට නැති බැරි කමත් මට නොදැනිනි න්‍යාවිනි දුක් කරදර මැදින් මා හැදී දයාවිනි හොඳ දරුවෙක් වෙන්න මට දුන් වාමිනි ඔබේ පායුග වඳින්නෙමි ආදර පියාණෙනි උද්දිකාරෝ අලින්දිත්වා තුම්බිත්වා බිය බුද්දගම් රාජමණ්ඩම් සුපරිත්තම් පීතුපාදං නමාමන් අපියෝ අපේ පළවෙනියෙන්ම දෙවිවරු මා පාසල් අවදීන් සිටම ගුරුවරු මාගේ මග පෙන්නත් නොයෙකුත් විදියට ගුරුවරු මග පෙන්නන්න නැති ගොළුෙක් වෙලා ඉපදුණු මාට ජීවිතේ ජීවමානව ගුරු මට උදව්පදව් කරා අද මේ ස්ථානෙට මේ මෑත කාලන භවයේදී මට තිබුණ ඉගෙන ගැනීම ලොකු ආසාවක් ඒ ආසාවට නොයෙකුත් විදියට ක්‍රම හෙව්වා. ඒ ක්‍රමයක් සාර්ථකුන් නැහැ. මගෙන් පිටසක් හොයාගෙන ආපු දරුවෙක් මට පිටක් වුණා. දැනට මගෙන් පිටක් වෙන බලාපොරොත්තු වෙන ආපු දරුවා මට පිටක් වුණා. මට මං මේ වගේ ආසාවෙන් ඉන්නව මට දෙයක් කරගන්න පුළුවන්ද කියලා. හරි කෙනාට මං කිව්වා කියලා එදා හිතෙනවා. නැත්තම් ඔන්ලයින් මාර්ගයෙන් නොයෙකුත් විදියට මං හොසවා ගන්න හැදුවා. හැබැයි දැඩි උත්සාහයින්ද කැපවීමෙන්ද හොඳම කෙනා මට හම්බුණා. හොඳම කෙනා මට හම්බුණා ජීවිතේ. හොඳම දේ ලැබෙන්න නම් අපි කාලයක් ඉවසීමෙන් ඉන්න ඕනේ, ඉවසෙන් බලා සිටින්න ඕනේ. හොඳම දේ ලැබෙන්නේ අපට එතකොට තමයි. ඒක මාස ගාණක් කාලයක් සොයමින් ඉන්නකොට තමයි අපිට ඒ කෙනා මට ලැබුණේ. අද මෙතර කරදර බාධක තියෙද්දි ඒ උත්තර ගුරුතුමාගේ නම නම් මාත්‍රම් දන්නේ නැහැ. කිරින්ද ප්‍රදේශයෙන් පැමිණිලා ඉන්න මේ ස්ථානට පුළුවන් නම් මේ ස්ථානට පුළුවන් නම් මම ලොකු අයියා ළමයි දිදී උගන්වන්න බෑ ඔයා කප් මහත්තයෙක් මගේ ගෙදරට එන්න සල්ලි මුදලක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කිරින්ද ප්‍රදේශෙට අද මේ ස්ථානට ආවේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි ජෝතිෂ සම්බන්ධව පාඨමාලාවක් මා හදාරන්න යෝජනා කරේ හරි ශිල්පයක් දැනගන්න. හරි තැනට මම ගියා. හරි තැනට මං ආව කියලා මට හිතුනේ දා. අකුරු ලියන්න දන්නේ නැහැ කියන්න දන්නේ නැහැ කිව්වට පස්සේ කිසිම දෙයක් නැතුව මට මතකයක් නැහැ කල්පනාවක් නැහැ. ගණන් 500ක් 600ක් දෙන්නේ නැති මට අද වචනයක් කිව්වේ නැහැ මේ ගුරුතුමා. එකම කොලේ ලියන්න 10 සංඛ්‍යාවක්. කල්පනාව නැහැ පුතේ කියලාවත් කියලා නැහැ. සල්ලි බලාපොරොත්තු වුණා කිසිම දෙයක් හින්ද නෙවෙයි. මම මේ ඉඳලා කිරින්දට යනවා මගේ ඉගෙනීම ගන්න. එකම ගාන හදන්න නැති පිටු කිහිපයක් 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් කියලා. හැබැයි මේ ගුරුතුමා සැබෑ ගුරුතුමෙක් කියන්න මට පුළුවන්. මේ මාස කිහිපෙදී හැම කරදරයක් බාධාවක් සොයා බලලා මගේ මේ ජීවිත ගමනට ලොකු අහියක් දුන්නා. කිසිම දෙයක පොරසතුරුකමක් නැහැ මා දන්න විදියට අවංක හදවතින් මොන ප්‍රදේශයේ ගැන ළමයි හිටියත් මා ගෙදර ගෙන්නවල උත්තර ගුරුවරයා. අද මේ දිනේදී කොතර තමන්ගේ වල ප්‍රශ්න තිබුණත් මේ ස්ථානට ඇවිල්ලා කාලය වේලාව රත්තරන් වටන කාලයක් මේ උත්තර ගුරුවරයාගේ මා වෙනුවෙන් කියලාවත් නෙවෙයි මේ ආ ගුරුතුමා
මට ගොඩාක්ම මේ ශිල්ප සත්‍ය දුන්න ගුරුතුමාට මගේ පොඩි කාලේ ඉඳලා ගුරුවරයා තුල මේ මෑත කාලේ හම්බුණු උත්තර ගුරුතුමාට මාගේ নমස්කාරය වේවා කියලා මම සදහැ සිතීම ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ ඔබතුමාටත් කරදර බාධක තියෙනවා නම් ඒ කරදර බාධකද මා කරන්නා වූ මේ දෑති පින්වලින් දහස් වේවා කියලා මගේ ආශිර්වාද පතනවා. ලෝකයක් පහල කරන ලෝක දකින අඩවිය බාරජ්ජුරු බණ්ඩාර හාමුදුරන් වහන්සේ මුල් කිරිකල්ට කසාගල්ට සිත්තංගල්ට එල්මල් දිනේට ඌර්මතට ගැටමොරුවට දිවස්ලා වැඩවදරන්නා වූ රජ්ජුරු බණ්ඩාර හාමුදුරන් වහන්සේ ඇතුළුව බුදු වෙන තෙද බල ඇති දේව හාමුදුරන් වහන්සේ කතරගම ස්කන්ධ කුමාරි රාජ්‍යෝත්මයන් වහන්සේ සයමුණෙන් අද්දොල්සෙන් මයුරා පිටවදරන්නා වූ කතරගම ස්කන්ධ කුමාරි රාජ්‍යෝත්මයන් වහන්සේ සෙල්ල කතරගමට සෙල්ල දුවුවට වැඩිහිටි කන්දර මැණික් ගංගාවට ගිරිවැයට කෝණේසන මුල්ලේසරට දිව් වේලා වැඩවදරන්නා වහන්සේගේ පීඨ ආනුභාවයෙන් වහන්සේගේ ආකර්ෂණීය බැල්මැති මෑණියන් වහන්සේගේ පීඨ ආර්වයෙන් මත බුදු වෙන්නා වූ කතරගම ස්කන්ධ කුමාරි රාජ්‍යෝත්මයන් වහන්සේ මේ ඉස්ස දරුව පැටව එවිත් ඉන්නවා. මේ දරුව පැටවුන්ට ආශිර්වාද වහන්සේට පින් අනුමෝදන් කරන මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වහන්සේ නොයෙකුත් වහන්සේගේ දේව අඩවියත් කරදර බාධකයි පූජාවල් පාඩු ඇති සමා කරවා දීලා දෙයි හාමුදුරන් වහන්සේ බුදු වෙන්නා වූ කතරගම ස්කන්ධ කුමාරි රාජ්‍යෝත්මයන් වහන්සේ ලෝක කුඩා සියලු දෙනාටම සිත ලැබේවා. බලාපොරොත්තු වෙන්නා වූ හැම කටයුත්තක්ම සාර්ථක වේවා. බුදු වෙන තෙත බල ඇති අම්මේ තවත් ඔබ වහන්සේ වෙනුවෙන් මල් යහනක් ඉදි වෙලා තියෙනවා. දේව හාමුදුරන් වහන්සේ බුදු වෙන සත්පත්තිනී දිව්‍යාංගන් වහන්සේ එදා එරන්තරු එලංකලයේ සංගින වහන්සේ පාණ්ඩිවස් නුවරගින් දැල්මැව් පන්තිනී අම්මේ වහන්සේගේ ජීවමාන ශක්තිය බලයෙන් එදා මල්කොස්ගයෙන් හටගත්තා නම් ඵල නමගම මහා දේවාලට වහන්සේ වැඩවදරන්නා වූ සත්පත්තිනී එදා දරු දුක දැක්ක පත්තිනී දිව්‍යාංගන් වහන්සේ මලකන්ද සත්වාදී පන් දුන්නා නම් පත්තිනි මෑණියන් වහන්සේ ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ ධම්මාසා වහන්සේ සිනහරැල්ලෙන් දෙමට මලෙන් ගින්ජාලා විසෙන් පන්නා වූ සත්පත්තිනි අම්මේ මේ සියලු දරුපටවුන්ගේ හිත්වල තියෙනා වූ ගින්දර නිවිලා වහන්සේ විශ්වාසයක් ආපු ගමන අවිශ්වාසයක් කර දෙන්න නැතුව මේ සියලු දෙනා ශාන්තිය ලබා දෙන්න බුදු වෙන අම්මගේ පිට ආශ්‍රය ලැබේවා. එදා හිමාල වනයේ සඳුන් විමානෙන් නෑවුණු සන්තත් වතුර ගැලුවා. තෙදබල දේවතාවන් වහන්සේ දිවහෙලන්නා වූ ජෝත්මයන් වහන්සේ සුදුමල් පොකුරක් හැංගෙන වැඩවන්නා වූ ඇත් රාජික පිට වැඩවදරන්නා වූ සුමන සමන්දි රාජෝත්මයන් වහන්සේ සුදු නිලුමක් හැංගෙන එදා උත්තරීතර ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ මහා මායා උත්තරීතර ඇස් පිට වහන්සේ එදා ඇතෙක් අත් වාහනයක් පිට නැගුවා. එහෙනම් උත්තරීතර සුමන සමන්දි රාජෝත්මයන් වහන්සේ තවත් දින කිහිපයක් ඇතුළත වහන්සේගේ සීපාද ගමන එන්නා වූ සිල් දරු ආරක්ෂා කරන්නා වූ මේ ආරක්ෂා වහන්සේගේ පීඨ ආශිර්වාද ලැබේවා. වහන්සේට පින් අනුමෝදන් වේවා. බුදු බව ලබන තෙදබල ඇති අම්මේ බුදු වෙන කාලී අම්මේ භද්‍රකාලී නාමෙන් වහන්සේ භද්‍රකාලී රෝහන් කාලී නීල කාලී චපල කාලී වඳුරු කාලී ගිනි කාලී ලේ කාලී කියන අවතාර හතකින් වැඩවදරන්නා වූ තෙදබල ඇති අම්මේ දිව්‍යාංගනන් වහන්සේ බුදු වෙන්නා වූ අම්මේ වහන්සේට මාලිගාවක් ඉදි වෙනවා. වහන්සේගේ මාලිගාව තෙදබල දේව හාමුදුරන් වහන්සේගේ උත්තරීතර අද මල් යහන බුදු පූජාවල් දීලා වහන්සේට පින් අනුමෝදන් කරනවා. විශේෂයෙන්ම දේව හාමුදුරන් වහන්සේ දුක් නිවස්වල දෙන්නා වූ අනිවින කොන්න හූනියම් Taman තියනා වූ පිළ සංසාරේ කරපු අකුසල කරුණු තියෙනවා නම් ඒවත් දුරවෙන් දුරපත් වෙලා මේ දරුවන් බලාපොරොත්තු වෙනා වූ හැම කටයුත්තම සාර්ථක වෙන්නා වූ සාර්ථක වෙන්න වහන්සේ දිවිනිතින් බලන්න. එහෙනම් ඒ වගේම අපච්චි කඩවල දේව හාමුදුරන් වහන්සේගේ පීඨ ලැබිලා මේ දරුවන්ගේ කරන කියන කටයුතු සාර්ථක වෙලා දිනුවෙන් දිනුපත් වේවා ගන්නා බලාපොරොත්තු දුව විষ্ণු කතරගම සමන්පත්තිනි බිබීසන සිව්වරම් දේව හාමුදුරුවෝ කාලී කඩවල දරිමුණ්ඩ යන්නා 33 කෝටියක් දෙවි දේවිතාවන් වහන්සේට සද්දේවිදු ආරාධනා පරිදි වෙන්නා 33 කෝටි දෙවි දේවිතාවන් වහන්සේට පීඨ ආශ්‍රය ලැබේවා. දෙවුනුවරට වැඩ වෙන්නා වූ සීමත්තෝ සී විසුදි රාජෝත්මයන් වහන්සේගේ අමරසෙන් කඩකල ආරක්ෂා කරන්නා වූ දල්ලා හාමුදුරුවෝ ආරක්ෂා කරන්නා වූ සීමත්තෝ සී විසුදි රාජෝත්මයන් වහන්සේ ඔබ වහන්සේ තුල 33 කෝටියක් මේ පින් අනුමෝදන් වේවා කියලා කවුරු සාදුකාරයක් දෙමු. ආකාසට්ටාට බුම්මට්ටා දේවා නාග.
කවුරු සාදුකාරයක් දෙමු. නම මළගිය ඥාති සියලු දෙනාටම මගේ නමින් මළගිය ඥාති පෙර සංසාරයේ පෙර භවයේ ඉඳලම මළගිය ඥාති සියලු දෙනාටම මේ ගොන්නැගිල්ල නැත්නම් දේව මන්දිරේ දිවෙන දේව මන්දිරේ උදව් පදව් කරපු මා මතක හැටියට ඉන්නා වූ මියගිය ඥාති සියලු දෙනාටමත් මේ වැලියටයක් පූජා කරපු දරුවෝ කීප දෙනෙක් මේ ජීවිතෙන් සම්ගලන් තියෙනව දැනට ඒ සියලු දෙනාටම මේ දෙව්ලොක් ඉන්නවනම් කොහේ හරි ස්ථානික බැබලෙන්න අද ආලෝක පූජා කළා වහන්සේලාට ඔබ කියනා වූ ඥාතියාට පින් අනුමෝදන් කරනවා සියලු නමින් මළගිය ඥාති මේ දරුවන්ගෙන්කට වැහිලා ඉන්නවනම් ඥාති ඉන්නවනම් පින් ගන්නා උතනක පින් ගන්නා බැරි තැනක ඉන්නවනම් මේ පින් බලය දැකලා පරලොව මනුස්සාත්නල තථාගත අමාමෑණී ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ ධර්මයසා නිවන් මඟට යන්නට මේ පින් හේතු වාසනා වේවා කියලා කවුරු සාදුකාරයක් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතීනං හෝතු විශේෂයෙන්ම මේ අවටින්න ගෙවල් වල ප්‍රදේශයේ දරුවෝ මම නිතර මතක් කරන්න ඕනේ. හැ එකට දෙකට ආවත් බෙර ගැව්වත් හන ගැහුවත් විලාප ගැහුවත් අද වෙනතුරු වචනයක් නැහැ. ඔබලා දෙහිගිඩි පාගල යන නොයෙකුත් ස්ථානවල නොයෙකුත් විදියට කටයුතු කරලා යනවා. ඒ වගේම මේ පුදු බිමට එන පාරවල් නොයෙකුත් විදියට අපේ කොටස් නෙමෙයි දීර්ඝ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ ඇතුළුව ගමට ගම් පැලැස්සට සියලු දෙනාටම සාන්තියක් කරන්න මේ පුදු පූජාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ පූජාවෙන් බලාපොරොත්තු වෙන එකම කටයුත්තක් වෙන්නේ ඔබලාගේ වස්ත්‍රයක් ආරම්භ කළ වස්ත්‍ර අවසානයේදී මේ සියලුම දෙවිවරුන්ට අතීන්ට හා පින් අනුමෝදන් කිරීමක්. ඒ පින් බලය ඔබලාට සදහැසිතින්ම පරිම අසනාවක් වෙන පින් ඇති දරුවෝ වෙන්නේ නැති නොයෙකුත් උදව් පදව් කරන්න නැති එන්න බැරි වෙන්නේ නැති ඒ සියලු දෙනාටමත් වචනෙන් හරි උදව් පදව් කරු සියලු අද අහන නොයි සුර නැතම් මේ අතින් මහපුරේදී තියෙන්නේ නැත්නම් සලුපිලි මේ සලුපිලි හඩියක් දහඩියක් පාසත් සියලු දෙනාටම ඔබ සෑරුණාටමත් මඟ පෙන්නුමින් දෙවි ස්ථානේ පෙන්නපු සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා මේ පින් බලන සියලු දෙනාටම කම් ප්‍රාර්ථනා සිතවිල්ල නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අවු ප්‍රාර්ථනා කරමු සාදුකාරයක් දීලා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ නතං උත්තේතර දරුවනේ මං කිව්වා ඔබ දුක් මහන්සි වෙන කාලයක් ගත කරනවා එක පහනක් නිවෙන්න දෙන්නේ නැහැ මේ ස්ථාන ලොක් කැපවීමක් කරනවා වන්දනාමාන ගමන් යනවා ඔබලා වෙනුවෙන් මං කාලයක් ගත කරනවා නම් උදෑසන කාලේ වෙනකන් කවුරුත්ම ඉන්න මේ කටයුතු සිද්ධ වෙන බලන් ඉන්න කටයුතු තමන්ගේ හැම කටයුත්තක්ම වචනයක් වැරදි වේවි සමා වෙලා තනිමට සමා වෙලා ඔබ වෙනුවෙන් කාලයක් ගත කරනවා නම් ඔබ වෙනුවෙන් මදක් කාලයක් ගත වෙන්නේ තමන්ට ප්‍රශ්න ඇවිල්ලා අහම්බෙම පුතා තමන්ට හිරුවෙලිය පායාවි නැවතත් මා කියන්නේ එහෙනම් ඔබට අහස අල්ලන්න දෙන්න බෑ මට හැබැයි මට දෙන්න පුළුවන් පුතේ මේ ගෙන්දගම් පොළවේ පය තියලා අඩිය තියලා ඇවිදලා යන්න පුළුවන් මට්ටමට ඒ කාගේවත් වචනයක් අහන්න දරුවෙක් විදියට මේ උත්තර ගෙන්දගම් පොළවේ එහෙනම් ඔබහට මා කියන්නේ හැම කටයුත්තකදීම වෙන කෙනෙක් ඔබ වෙන්න මම වෙන්න එපා ඔබ කරන්නේ කටයුත්ත සාර්ථක ඔබ කරන කටයුත්ත හොඳ දෙයක් නම් හිතින් හිතන්න ඒ කටයුත්ත Taman සාර්ථක වෙනවමයි පුතේ මා ඉරන් දන්ව ඇති නැත්නම් මෙතන ඉන්න දරුවෝ දන්ව ඇති මගේ හැම පූජාවකටම වහිනවා හැබැයි මගේ හදවතේ කඳුළු වේදනාව පිච්චෙන පිච්චිල්ල දකින්න නැති
ඔබලාගේ නම් ටිකක් අරගෙන පොට්ටියක් අරගෙන මේ උඩ ගිහිල්ලා පණිවිඩය කියන්න හදනවා. කීප දිනු පණිවිඩ කිව්වා. මට ආලෝකෙ දෙන්නත් පොයල් සවුන්ඩ් ආයතනය වාහනේ හරවන් ගිහිල්ලා ආයිත් බගෑපැත් කළ මගුව එන්න කියලා. අයි කරනවා මේ කියලා. එහෙනම් Taman මට ඒ හයිය දුන්න මිනිසුන්ට දෙයියාම්දුරු කියලා දුන්න මේ වගේ දිනයක් කරන්න කියලා. හැබැයි ඒ දිනේට මම නොකරන මට ප්‍රශ්න. හැබැයි ඒ දිනේ මම වේදනාකාරී මේ තප්පරේ වෙනකන් ඇන් ගැහි හිටියේ. පොද වැස්සක් වහිවිද මට. නැත්තම් ප්‍රශ්නයක් නැහැ. පුතේ තමන්ට තමන් විශ්වාස නම් තමන් කරන හොඳ දේ නම් මේ සෝබා දහමේ දිවිරු ඔබට දෙනවා දායාද. එහෙනම් උත්තරීතර දෙවියන් ඔබ ගැන හිතන්න, ඔබගේ ජීවිතය ගමන හිතන්න. සියලු දෙනාටම සම්මා සම්බුදුරන් වහන්සේ විජයසිරි මහා බෝවහම්දුන් වහන්සේගේ දළදා හාමුදුරන් වහන්සේ සම්ප්‍රදානේ පිට අල්ලබේවා. මා විසින් පළවෙනිවත් දෙවනුවත් තුන්වනුවත් බුද්ධ ධම්ම සංග්‍රහණයේ වචනෙන් අඩුපාඩුවක් වුණා නම් මට සමාව ලැබේවා. ඔබ සියලු දෙනාටම උත්තරීත බෝ සමිඳුගේ පිට ආශ්‍රය ලැබේවා. 33 කෝටියක් දෙවිවරුන්ගේ පිට ආශ්‍රය ලැබේවා. ඔබගේ නමින් ඉන්නා දිව්‍ය දූතන් වහන්සේ කෙනෙක් ඔබට පිහිට වේවා. සියලු දෙනාට මෙහා පුතු උදා වේවා. නමස්කාර වේවා.